ආයුබෝවන් දුවේ පුතේ මාස 2ක් වගේ කෙටි කාලයකින් සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව සමත් වෙන්න හොඳින් සැලසුම් කළ හොඳ විනයකින් යුක්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඔබ දැනටමත් යම් මූලික දැනුමක් තියෙන කෙනෙක් නම් මේ කාලය නිසකවම ප්‍රමාණවත් නිසි කළමනාකරණයකින් යුක්තව ජයග්‍රහණය කරා යාමට. හොඳයි දරුවනේ, අපි බලමු ඔයාලා මුලින්ම කරන්න ඕනේ මොකක්ද කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ප්‍රමුඛතා තීරණය කිරීම. පළමු දින 3 ඒ සඳහා යොදාගත්තට කමක් නැහැ. මුලින්ම ඔයගොල්ලෝ විෂය නිර්දේශය තේරුම් ගන්න. සෑම විෂයකම විෂය නිර්දේශය ඉතා හොඳින් පරීක්ෂා කරන්න. ඔබ වැඩිපුරම දුර්වල හා තවමත් ආවරණය කර නැති පාඩම් මොනවාද කියලා අඳුනගන්න. ඕනෑම ජයග්‍රහණයක් ලබා ගන්න ඉලක්කය ඉතා වැදගත්. ඔබට අවශ්‍ය සමස්ත ප්‍රතිඵලය කුමක්ද කියලා ඔයාලම අඳුනගන්න. උදාහරණයක් විදියට A9ක්මද නැත්නම් A8යි B1ක්ද නැත්නම් B7ක්ද, ඒ වගේ ඔයාලගේ ඉලක්කය තෝරගන්න. ඒ සඳහා එක් එක් විෂයන්ගෙන් ලබාගත යුතු අවම ලකුණු තීරණය කරන්න. කෙනෙකුට දුෂ්කරම විෂයන් ලෙස ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වැනි පදනමක් අවශ්‍ය වන විෂයන් සඳහා වැඩි කාලයක් වෙන් කිරීමට ප්‍රමුඛත්වය දෙන්න. අනෙකුත් විෂයන් උදාහරණ විදියට ආගම, සිංහල වගේ විෂයන් අවසාන මාසයේදී පහසුවෙන් ආවරණය කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා කරන්න ඕනේ කාලසටහනක් සකස් කරගන්න එක. කෙටි කාලයක් ඉතිරි වෙලා තියෙන හින්දා ඔයාලගේ හැම පැයක්ම ඵලදායී වෙන්න ඕනේ. දිනකට පැය 10ක් 12ක් අධ්‍යයනය සඳහා වෙන් කරන්න. විභාගයට ඉතිරිව ඇති කාලය අනුව දිනකට අවම වශයෙන් පැය 10ක් 12ක් අධ්‍යයනයට වෙන් කරන්න. පැය 2ක කොටස් පාවිච්චි කරන්න. එක දිගට පැය ගණන් පාඩම් කරනවට වඩා විනාඩි 90ක් 120ක් වගේ වෙලාවකට පස්සේ විනාඩි 15ක 20ක කෙටි විවේකයක් ගන්න. එක දිගට පාඩම් කරන විට මතක ශක්තිය අඩු වෙන හින්දා අනිවාර්යෙන්ම විවේකයක් ලබා ගැනීමට අතපසු කරන්න එපා. ඒ වගේම ඔයාලට හොඳ ක්‍රමයක් තමයි එකම විෂය එක දිගට පාඩම් කරන්නේ නැතුව විෂය මාරු කරන එක. උදාහරණයක් විදියට ඔයාලා උදේ ගණිතය වැඩ කළොත් දහවල් සෞන්දර්ය විෂයක් කරන්න. සවස ඉතිහාසයට යොදවන්න. ඒ වගේ විෂයන් මාරු කිරීමෙන් ඔයාලගේ මතක තබාගත හැකි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. හොඳයි, අපි බලමු ඔයාලට ඉතිරි වෙලා තියෙන මාස 2කින් පළවෙනි මාසයේදී ඔයාලා කරන්න ඕනේ මොනවද කියලා. පළමු මාසයේ ඔයගොල්ලන්ගේ අරමුණ වෙන්න ඕනේ සංකල්ප තහවුරු කරගන්න එක සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීම. එහිදී ප්‍රධාන විෂයන්ට වැඩි අවධානයක් යොමු කරන්න. ඔබේ දුර්වලම පාඩම්වල මූලික සංකල්ප සහ ප්‍රධාන විෂයන්ගේ මූලික සිද්ධාන්ත ආවරණය කරන්න ඕනේ. අලුතින් පාඩම් කරනව වෙනුවට පසුගිය ප්‍රශ්න පත්‍රවල නිතරම අහන පාඩම් තෝරගෙන එම පාඩම් වලට අදාළ සූත්‍ර සහ ක්‍රම පුහුණු වෙන්න ඕනේ. ගණිතයේදී ජ්‍යාමිතිය, ප්‍රස්ථාර, වර්ගජ සමීකරණ, බීජ ගණිතය වගේම විද්‍යාවේදී රසායනික ගණනය කිරීම, ජාන විද්‍යාව, විදුලිය,
ප්‍රකාශ විද්‍යාව වගේ ප්‍රශ්න නිතරම එන කොටස් හොඳින් ඉගෙන ගන්න ඕනි. ඒ වගේම ඉංග්‍රීසි විෂය සලකනකොට ව්‍යාකරණ, එසේ, ලෙටර් සහ කම්ප්‍රිහෙන්ෂන් වලට අවශ්‍ය මූලික ටෙන්සස්, ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස්, ඒ වගේම රිපෝටඩ් ස්පීච් වගේ දේවල් කෙටියෙන් ඉගෙන ගන්න. ක්‍රියේටිව් රයිටිං, ඒ වගේම විවිධ මාතෘකා යටතේ රචනා ලිපි ලිවීමට පුහුණු වෙන්න. මෙම කාලය පුහුණු වීම වලට යොදා ගැනීම ඉතාමත් වැදගත්. ඒ කියන්නේ මේ කාලය තුල අලුතින් දේවල් පාඩම් කරනවට වඩා අභ්‍යාස කිරීම වැදගත්. ඔබ යම් පාඩමක් අවසන් කළ වහාම ඒ පාඩමට අදාළ වසර 10ක පසුගිය ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ ආදර්ශ ප්‍රශ්න කරන්න. MCQ පුහුණුව ඉතාම වැදගත්. සෑම විෂයකම බහුවර්ණ ප්‍රශ්න, ඒ කියන්නේ MCQ සඳහා දිනපතා අවම වශයෙන් ප්‍රශ්න 25ක්වත් පුහුණු කරන්න. MCQ වලට ලකුණු එකතු කිරීම ඔයා ජයග්‍රහණය කරන්න ඉතාම පහසුම මාර්ගයක්. හොඳයි දුවේ පුතේ, දැන් අපි බලමු ඉතිරි වෙලා තියෙන මාස දෙකෙන් දෙවෙනි මාසයේ ඔයාලගේ අරමුණ වෙන්න ඕනේ මොකක්ද කියලා. දෙවෙනි මාසයේදී ඔයාලගේ අරමුණ වෙන්න ඕනේ පුනරීක්ෂණය සහ විභාග පුහුණුවයි. විභාග පුහුණුව ලබා ගැනීමටත් පුනරීක්ෂණය සිදු කර ගැනීමටත් අවමාශයෙන් අවසාන අවුරුදු 5ක සම්පූර්ණ විභාග ප්‍රශ්න පත්‍රවලට විභාගයේදී ලැබෙන ආකාරයටම නිශ්චිත කාලයක් තුල ලිවීමට පුරුදු වෙන්න. ඉන්පසු එම පිළිතුරු පත්‍ර ලකුණු දීමේ පටිපාටියට මාකින් ස්කීම් එකට අනුව ඔයාලම පරීක්ෂා කරලා ලකුණු ලබා දෙන්න. ඉන්පසු වැරදි නිවැරදි කරන්න. වැරදි වූ ප්‍රශ්න නැවත නිවැරදිව කර බලන්න. එම සංකල්ප නැවතත් පුනරීක්ෂණය කරලා බලන්න. එකම වැරැද්ද නැවත නොකිරීමට වග බලා ගන්න. ඔබ ලකුණු දීමේදී වැරදි වූ ස්ථාන පමණක් ඇතුළත් කර කෙටි සටහන් පොතක් සාදන්න. විභාගයට පෙර දින මේවා ඔයාලට ඉතාමත් වැදගත් වෙයි. පළවෙනි මාසයේදී ඔයාලා ප්‍රධාන විෂයන් වලට වැඩි අවධානයක් යොමු කරපු නිසා දෙවෙනි මාසයේදී පහසු විෂයන් සමාලෝචනය කරන්න පුළුවන්. උදාහරණ විදියට ආගම, ඉතිහාසය, සිංහල, පුරවැසි අධ්‍යාපනය වගේ විෂයන් සඳහාත් පසුගිය ප්‍රශ්න පත්‍ර පදනම් කරගෙන වැදගත් පාඩම් වල සිද්ධාන්ත නැවත කියවන්න පුළුවන්. කෙටි පිළිතුරු රචනා ප්‍රශ්න වලට වඩා කෙටි පිළිතුරු සහ ව්‍යුහගත ප්‍රශ්න වලට ලකුණු ලබා ගැනීම පහසුයි. ඒ සඳහා අවධානය යොමු කරන්නත් පුළුවන්. අවසාන සතියේදී කිසිවක් අලුතින් ඉගෙන ගන්න උත්සාහ කරන්න එපා. අලුතින් කිසිදු පාඩමක් ආරම්භ කරන්නත් එපා. කෙටි සටහන් පමණක් පාවිච්චි කරන්න. ඔබ සකස් කළ කෙටි සටහන් පොත, සූත්‍ර, වැදගත් නිර්වචන සහ MCQ වල වැරදි වූ කොටස් පමණක් නැවත කියවන්න. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙන දුවල පුතාලට ඉතාමත් වැදගත් දේවල් තමයි හොඳ විවේකය. බාධාකාරී දේවල් ඉවත් කරන්න. ජංගම දුරකථනය, සමාජ මාධ්‍ය, රූපවාහිනිය වැනි දේ අධ්‍යයන කාලය තුල මුළුමනින්ම ඉවත් කරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර, නිසි වේලාවට ආහාර ගන්න. අධික තෙල් සහ සීනි සහිත ආහාර ගැනීම අවම කරන්න. ප්‍රමාණවත් නිින්ද ඉතා වැදගත්. දිනකට පැය 6ක් 8ක් අතර නිදා ගැනීම අත්‍යවශ්‍යයි. නිදි නැතිව පාඩම් කිරීමෙන් කිසිම පළක් නැහැ. හැම විටම ධනාත්මක වෙන්න. ඔබට මෙය කළ හැකි බව විශ්වාස කරන්න.
විභාගය යනු ජීවිතයේ කොටසක් පමණක් බව සිහි තබා ගන්න. ඉතින් දුවේ පුතේ අවසාන වශයෙන් ඔයාලට කියන්න තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න ඔයාලට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ විෂය නිර්දේශයේ සියල්ල දැනගෙන ඉන්න එක නෙවෙයි, විභාග ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දීමේ හැකියාව. ඒ හින්දා පසුගිය ප්‍රශ්න පත්‍රවලට මුහුණ දීලා ඒවායින් පුහුණු වීම ඔයාලගේ ප්‍රමුඛතාවය කරගන්න. ඔබේ සාමාන්‍ය පෙළ විභාගයට මගේ උණුසුම් සුබ පැතුම්.